ආයුබෝවන් සුබ දවසක් වේවා මගේ යාළුවෝ සියලු දෙනාටම ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්න යන්නේ පොලොස් මැල්ලුමක් ගොඩාක් රසවත් විදිහට වඩාත් ඉක්මන් කාලයකදී හදාගන්නේ කොහොමද කියලා. ඔයාලත් මුලින්ම පොලොස් ටික කපලා පිරිසිදු කරලා මෙන්න මේ වගේ උයා ගන්න භාජනයට එකතු කරගන්න. ඊට පස්සේ අපි බලමු මොනවද තව අවශ්‍ය වෙන්නේ කියලා. වතුර අණු කෝප්ප හරියටම එකමාරයි. පොල් බෑවක් මං ගාලා එකතු කරගෙන තියෙනවා. ඒ වගේම අවුමිරිස් කරල් 4ක් 5ක් වගේ සෝදලා පිරිසිදු කරලා කපාගෙන තියෙනවා. බීලුණු පොඩි ගෙඩි 1යි, කරපිංචා, ඒ වගේම 3-5 තේ හැඳි භාගයයි, මිරිස් කුඩු තේ හැඳි භාගයයි, ලුණු කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලයි. ඒ වගේම පොල් ටික අඹර ගැනීමට අබ ඇට හරියටම තේ හැඳි කාලයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, සුදු ලුණු බිකි 2ක් සෝදලා පිරිසිදු කරලා කපාගෙන අරගෙන තියෙනවා. පොල් එක්ක අඹර ගන්නට. ඒ වගේම කුරුඳු පොතු පොඩි ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම ටෙම්පරාදු කර ගැනීමට පොල් තෙල්, ටෙම්පරාදු කර ගැනීමට වේලිච්ච මිරිස් කරල් 3-4ක් කපලා අරගෙන තියෙනවා. මෙන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි දැන් බලමු පොලොස් මැල්ලුම ගොඩාක් රසවත් විදිහට හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම අවශ්‍ය දේවල් එකතු කරනවා. මිරිස් කුඩු 3-5, කහ කුඩු ලුණු, කරපිංචා, බීලුණු, අමු මිරිස්, දැන් මම අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරගත්තා. මම දැන් වතුර හරියටම අඳ කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කරලා ලිප ඔන් කරලා ලිපේ තියාගමු. ඔන්න මම දැන් ලිප ඔන් කරගත්තා. මේ ටික හොඳට මික්ස් කරලා පාඩුවේ තැම්බෙන්න දෙන්න. විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. පොලොස් ටික තැම්බෙන්න හරියට විනාඩි 10ක් වගේ යනවා. අපි එතකන් අවශ්‍ය දේවල් පොල් ටික හොඳට අඹරගමු. මුලින්ම මම අබ ඇට තේ හැඳි කාලයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලයි, සුදු ලුණු බිකි 2යි, ඒ වගේම කුරුඳු පොතු බොහොම පොඩි ප්‍රමාණයක්, කහ කුඩු එකතු කරලා අපි මේ ටික හොඳට කොටා ගමු. මෙන්න මේ වගේ ප්‍රමාණයට කෙටුණාට පස්සේ ඔයාලා පොල් ටික එකතු කරන්න. මෙතනදී මම පොල් හරියටම බෑවක් එකතු කරගන්නවා. දැන් අපි ඒ ටිකත් හොඳට මිශ්‍ර වෙලා එනකන් හොඳට කොටා ගමු. මෙතෙන්දී අපි අබ ඇට එකතු කරා, ඒ වගේම ගම්මිරිස් කුඩු එකතු කරා, කහ කුඩු එකතු කරා, කුරුඳු පොතු එකතු කරා. මේ දේවල් තමයි එකතු කරලා තියෙන්නේ. ඔන්න මන් දැන් අවශ්‍ය ප්‍රමාණයට පොල් ටික හොඳට කොටා ගත්තා. ඔයාලත් වංගෙඩියක් නැත්නම් මම මේ කිව්ව දේවල් ටික අවශ්‍ය ප්‍රමාණ වලින් එකතු කරලා මිරිස් ගලේ තියලා හොඳට අඹර ගන්න. මෙන්න මේ ප්‍රමාණය ආවට පස්සේ මේ ටික වංගෙඩියෙන් අයින් කරගෙන අපි පොලොස් එකට කවලම් කරගමු. මේ බලන්න යාළුවනේ පොලොස් එක ලිපේ තියලා හරියට විනාඩි 10කට පස්සේ තමයි මේ
ඔයාලට පේනව නේද? වතුර ටික යාන්තමට හිඳිලා තියෙන්නේ. තව බොහොම චූටි ප්‍රමාණයයි තියෙන්නේ වතුර ගතිය. ඒ වගේම පොලොස් එකත් අවශ්‍ය ප්‍රමාණයට තැම්බීගෙන තමයි මේ වෙලාවේදී තියෙන්නේ. අපි දැන් අඹරගත්ත පොල් මිශ්‍රණය මේකට කවලම් කරගමු. මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. දැන් අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරලා මිශ්‍ර කරගෙන තමයි තියෙන්නේ. මේ වෙලාවේදී හරිම සුවඳයි. අපි දැන් භාජනයක් ලිපේ තියලා පොලොස් එක ටෙම්පරාදු කරගමු. ඔයාලත් පොලොස් ටික තැම්බිලාද කියලා බලලා වතුර ගතිය හිඳිලා නම් මෙන්න මේ වෙලාවේදී ලුණු මදි නම් ලුණු අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා ටෙම්පරාදු කරගන්න. ටෙම්පරාදු කරන්නේ නැතුව කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ අවස්ථාවේදී ලුණු රස බලලා පොලොස් එක තැම්බිලා නම් රස බලන්න විතරයි තියෙන්නේ. තෙල් දාගන්න එක අනිවාර්යම නැහැ. නමුත් තෙල් දාගත්තම තවත් ගොඩාක් රසයි. ටෙම්පරාදු කරලා කන්න අකමැති අය මෙන්න මේ අවස්ථාවේදී ලිප ඕෆ් කරලා ලුණු රස බලලා ඔයාලට රස බලන්න විතරයි තියෙන්නේ. ඔන්න මම දැන් භාජනයක් ලිපේ තියාගත්තා. තෙල් ටිකට භාජනය රත් වෙලා එනකොට තෙල් හරියටම මේසේ හැඳි එකහමාරක් එකතු කරගෙන තෙල් ටික යාන්තමින් රත් වෙලා එනකොට තලාගත්ත සුදු ලුණු බිකි එකයි. ඒ වගේම අබ ඇට, තේ හැඳි කාලයි, උළුහාල් ඇට 5-6ක් වගේ. ඒ වගේම වේලිච්ච මිරිස් කරල් 2-3ක් වගේ මෙන්න මේ විදිහට කපලා හරි කඩලා හරි එකතු කරගන්න. මේ ටික ඔක්කොම රන්වන් පාට වෙලා බැදීගෙන එනකොට උයාගත්ත පොලොස් එකට මේ ටික හොඳට මික්ස් කරලා ටෙම්පරාදු කරගන්න. ඔන්න යාළුවනේ මම දැන් ටෙම්පරාදු කරගත්ත තෙල් ටික, සුදු ලුණු ටික, මිරිස් ටික ඔක්කොම කවලම් වෙනකන් උයාගත්ත පොලොස් එකට දාලා හොඳට කවලම් කරගන්නවා. මේ බලන්න යාළුවනේ මේ වෙලාවේදී පොලොස් එකට ගොඩාක් ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. මම මේ වෙලාවේදී ලුණු රස බැලුවා. ලුණුත් ගානටම තියෙනවා. ඔයාලා ලුණු රස මදි නම් ලුණු බලලා ලිප ඕෆ් කරගන්න. මගේ යාළුවොත් මං කිව්ව විදිහටම හදලා බලන්න. චුට්ටක්වත් වරදින්නේ නැහැ. හරිම රසයි. ඒ වගේම හරිම ගුණ එළවලුවක් තමයි පොලොස් මැල්ලෙන් කියන්නේ. මගේ යාළුවොත් මේ කිව්ව විදිහටම හදලා ලයික් කරන්නත්, කමෙන්ට්ස් කරන්නත් අමතක කරන්න එපා. අලුතෙන් එකතුණු මගේ ආදරණීය යාළුවන්ට මතක් කරන්න කැමතියි තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවනේ නැවතත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මගේ යාළුවෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ගිහින් එන්න.